මට තමයි හැමදේම වෙන්නේ මං කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ. හැමෝම මං ගැන වැරදියට හිතන්නේ. මං මොන දේ කරත් අසාර්ථක වෙනවා. මෙන්න මේ වගේ ආකල්ප ඔයා ළඟත් තියෙනවද? එහෙනම් ඔයා මේ වීඩියෝ එක බලන්නම ඕන. අද මං කතා කරන්නේ මනෝවිද්‍යාවේ අපි කතා කරන cognitive distortions ගැන. එහෙම නැත්නම් අපි මේවට කියනවා සංජානන විකෘතතා. ඒ කියන්නේ අපි ගැන සහ අපේ ලෝකය ගැන ඇති කරගන්න වැරදි දෘෂ්ටීන්. එහෙම නැත්නම් වැරදි ආකල්ප. ඉතින් අපිට මේවා හඳුන්වන්න පුළුවන් හිතන විදිහේ තියෙන විකෘතතා කියලා. ඉතින් මනෝපදේශිකාවක් වශයෙන් මට මගේ ජීවිතේ මම දැකලා තියෙන ගොඩාක් ක්ලයන්ට්ස් ලාගේ මේ වගේ cognitive distortions තියෙනවා. ඇත්තටම මේ නිසා තමයි විෂාදය වැනි මානසික රෝග ඇතිවීමට ප්‍රබල හේතුවක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ අපි ඇත්තටම මේ යථාර්ථය දකින්නේ නැතුව, අපි ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව අපේ මනස තුල අපි හදාගන්න වැරදි ආකල්ප, වැරදි දෘෂ්ටීන්. ඉතින් මේ විදිහට වැරදි දෘෂ්ටීන් වල කාලයක් තිස්සේ ඉඳීම නිසා අපිට මේ නෙගටිව් තින්කින් ස්වභාවය ඇති වෙනවා. ඉතින් මේ නෙගටිව් තින්කින් ස්වභාවය ඇති වුනහම ඍණාත්මක ලෙස ජීවිතේ දකින්න පුරුදු වුනහම ඒකේ කෙලවර තමයි විෂාදය වැනි මානසික රෝග. හැබැයි මම මේ කතා කරන cognitive distortions අපේ ජීවිතෙත් ඕනම අවස්ථාවක ඕනම වෙලාවක ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ගැටලුව තමයි අපි මේ එක්තරා cognitive distortion එකක එහෙම නැත්නම් මේ විවිධ cognitive distortions වල අපි කාලයක් ඉන්නවා නම් අපි හැමදාමත් හිතන්නේ ඒ විදිහටම නම් අන්න එතන ගැටලුවක් තියෙනවා. ඒක අපේ මානසිකත්වයට බලපානවා. ඒ නිසාර මම කිව්වා වගේ මානසික රෝග විවිධ විදිහේ stress, anxiety, depression වැනි මානසික රෝග ඇතිවීමට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ cognitive distortions දැන ගැනීම තුළින් ඔයාගේ මනසටත් එන සිතුවිලි මොන වගේද කියලා ඔයාටම විශ්ලේෂණයක් කරගන්න පුළුවන්. ඉතින් මම අද විවිධ සංජානන විකෘතතා කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔයාලත් බලන්න ඔයා තුලත් මේ වගේ ආකල්ප තියෙනවද කියලා. ඉතින් එහෙම තියෙනවා නම් ඔයාට ඒක හඳුනාගෙන ඒවා වලින් මිදෙන්න මේක උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. පළවෙනිම එක තමයි polarized thinking. අපි එහෙම නැත්නම් මේකට කියනවා all or nothing thinking නැත්නම් black and white thinking කියලා. ඇත්තටම මේ වගේ හිතන කෙනෙක් ගොඩක් වෙලාවට අන්ත දෙකක ඉඳලා තමයි හිතන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට මේ polarized thinking pattern එකක් තියෙන කෙනෙක් හැම වෙලේම මිනිස්සු ගැන හිතුවත් ඒගොල්ලෝ බෙදනවා මිනිස්සු හොඳයි සහ මිනිස්සු නරකයි කියලා. ඒකට මේකේ මැද්දක් දකින්නේ අපි කියන්නේ කළු සුදු කියලා බෙදනවා කියලා. ඇත්තටම කළු සුදු කියලා මිනිස්සු නැහැ. ඉතින් මෙතන ග්‍රේ ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මැද්දක් තියෙනවා. අපි මේ මැද දකින්න නැතුව හැම මිනිස්සෙක් තුලම හොඳ සහ නරක කියන මිශ්‍රණයක් තියෙන්න පුළුවන්. අපිට කෙනෙක් නරකයිම කියලා කියන්න බෑ, කෙනෙක් හොඳයිම කියලා කියන්න බෑ. මෙතන මිශ්‍රණයක් තියෙනවා. ඉතින් මේ දෙක දකින්න නැතුව ගොඩක් වෙලාවට මිනිස්සු ආශ්‍රය කරන්න ගියත් අපි හොඳයි සහ නරකයි කියලා බෙදනවා. ඒ වගේම තමයි අපි මේ polarized thinking පැටර්න් එකක් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට කාන්තයකට යන ස්වභාවයක් තියෙන. දැන් උදාහරණයක් විදියට එක්සෑම් එකකට පාඩම් කරන්න ගියොත් එයාට results 100 out of 100 ගන්න ඕන. 100 out of 100 ගන්න බැරි නම් එයාට 0 marks ගත්තත් එකයි. එයාට 5 marks වත් 20 marks වත් 50 marks වත් වැඩක් නැහැ. එයාට ඕන මේ අන්ත දෙකකට තමයි යාගේ සිත වැඩ කරන්නේ. එතකොට එක්ක පර්ෆෙක්ට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාට ඒ මුකුත් එපා කියන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ හිතන ක්‍රමය මෙයාගේ ජීවිතේ හැම තැනකදීම බලපානවා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ගියත් ගොඩක් වෙලාවට ඒ රිලේෂන්ෂිප් එක පර්ෆෙක්ට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රිලේෂන්ෂිප්ස් එපා කියන තැනට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම අර යථාර්ථය දකින්නේ නැතුව අන්තවලට මනස වැඩ කරන ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ වගේ කෙනෙක් ගොඩක් වෙලාවට අර මධ්‍යස්ථ thinking pattern එකක් නැහැ. මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්නේ හැමතිස්සෙම අන්තවලට තමයි යන්නේ. ඉතින් එතනින් එයාගේ ඉම්බැලන්ස් එකක් ඇති වෙනවා. ඉතින් ඒ විදිහට ජීවිතේ දේවල් කරන්න ගියාම හිතන්න ගියාම ඒක නෙගටිව් තින්කින් පැටර්න් එකකට යන්න පුළුවන්. හැම දෙයකම දේවල් ඒ කියන්නේ දැන් පර්ෆෙක්ට් වෙන්න ගිහිල්ලා පර්ෆෙක්ට් වෙන්න බැරි වුණාම එයා මානසිකව විඳවනවා වෙන්න පුළුවන්. මානසිකව කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒක නැවතත් ආයේ ජීවිතේ වැඩක් නැහැ, මට කිසිම දෙයක් කරගන්න බෑ කියන ස්වභාවයට ඇවිල්ලා විෂාදය වගේ මානසික රෝග ඇති වෙන්නේ හැකියාවක් තියෙනවා. අංක 2 over generalization. over generalization කියලා කියන්නේ යම් යම් අවස්ථාවල එයාගේ ජීවිතේ යාට මුහුණ දෙන්න සිදුවෙච්ච යම්කිසි දෙයක් මත එයාගේ මුළු ජීවිතේම තීරණය කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට ඔයා එක එක්සෑම් එකක් ෆේල් වුණා. ඒකෙන් අදහස් කරන්නේ ඔයා ජීවිතේ තියෙන හැම එක්සෑම් එකම ෆේල් වෙයි කියලා. හැබැයි මේ over generalization thinking pattern එකක් තියෙන කෙනෙක් හැමතිස්සෙම එක දෙයක් පදනම් කරගෙන යාගේ අනිත් හැමදේම
විනිශ්චය කරනවා. ඉතින් සමහර විට අපි හිතමු කෙනෙක් ඩ්‍රයිවිං ටෙස්ට් එකක් ෆේල් වෙනවා. ඉතින් ඒක මත පදනම් කරගෙන එයා හිතනවා මට කිසිම විභාගයකට යන්න බෑ. මං හැම විභාගයෙම ෆේල් වෙනවා. මං මහ මෝඩයෙක්. මට කිසිම දෙයක් කරගන්න බැරි මිනිස්සෙක්. මෙන්න මේ විදිහට හිතන්න පුළුවන්. ඉතින් මේක මං කිව්වා වගේම ජීවිතේ හැම තැනකටම මේක බලපාන්න පුළුවන්. අපි හිතමු කෙනෙක්ට ටොක්සික් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඉතින් ඒ ටොක්සික් රිලේෂන්ෂිප් එකෙන් මිදුණාට පස්සේ එයා අනිත් හැම පිරිමියාම ඒ වගේ මට රිලේෂන්ෂිප්ස් එපා කියන තැනටපත් වෙන්න පුළුවන්. ආයෙත් අර මේ ඕවර් ජෙනරලයිසේෂන් කියන ස්වභාවයේදීත් ගොඩක් වෙලාවට මේ පුද්ගලයා මධ්‍යස්ථ නැහැ. කියන්නේ ඉම්බැලන්ස් එකක් තියෙන. කියන්නේ එක දෙයක් පදනම් කරගෙන යාගේ මුළු ජීවිතේම තීරණ ගන්නව නම් ඒක වැරදි. මොකද අපිට ජීවිතේ අවස්ථානුකූලව අපේ ජීවිතේ දේවල් වෙනස් වෙනවා. අපිට හැමදේම එක විදිහයි කියලා අපිට තීරණ ගන්න බෑ. ඉතින් මේ මධ්‍යස්ථ thinking pattern එකකට පුරුදු වෙන්නේ නැති වුනහම මෙන්න මේ වගේ thinking patterns ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක නැවතත් අර negative thinking එකකට යන්න පුළුවන්. ඍණාත්මක විදිහට ජීවිතේ දකින්න පුළුවන් මේ වගේ චින්තන රටාවන් නිසා. ඊළඟ එක තමයි catastrophizing කියලා කියන්නේ. මේකෙදි සිදුවෙන්නේ යම්කිසි ජීවිතයේ සිද්ධියකට මුහුණ දුන්නාට පස්සේ ඒකේ worst possible outcome එක ගැන හිතනවා. ඒ කියන්නේ වෙන්න පුළුවන් නරකම දේ. දැන් අපි හිතමු ලෙඩ රෝගයක් හැදුනා කියලා. ඉතින් ඒකෙන් පස්සේ ඒ පුංචි ලෙඩ රෝගේ ගැන හිතන්න ගිහිල්ලා මෙයා හිතනවා මෙයාගේ ජීවිතේ නැති වෙයි, මෙයාට වෙන්න පුළුවන් නරකම දේ මෙයා හිතන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ සමහරට පොඩි ලෙඩක් වෙන්න පුළුවන්. හැබැයි මෙයා මේක ගැන ඕනවට වැඩි හිතන්න ගිහිල්ලා එයා හිතනවා මට කැන්සර් එකක් හැදිලා මං දැන් ජීවිතෙන් නැති වෙලා යයි. මෙන්න මේ වගේ thinking pattern එකක් තියෙන්න පුළුවන්. අපි කියන අර කෙන්ද කන්ද කරගන්නවා කියලා. කියන්නේ ඕනම දෙයක් හිතන්න කියලා ඔක ඕනකට වැඩි හිතන්න කියලා. මෙතන ඕවර් තින්කින් ස්වභාවයක් තියෙනවා. ඉතින් ඕනකට වැඩි හිතන්න කියලා සමහරවිට ඒකේ හැම දෙයකම නරක පැත්ත. ඒ කියන්නේ ජීවිතේ හැම දෙයකම නරක පැත්ත තමයි හිතන්නේ. මේක දැන් එයාගේ ජීවිතේ රිලේෂන්ෂිප්ස් වලට බලපාන්න පුළුවන්. සමහරවිට කෙනෙක් තමන්ගේ පාර්ට්නර් කෙනෙක්ගේ ෆොටෝ එකකට ලයික් කරාට පස්සේ එයා හිතන්න පුළුවන් මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම නැත්නම් පාර්ට්නර් ගෙදර එන ටිකක් පරක් වුණාට පස්සේ හිතන්න පුළුවන් මේ පාර්ට්නර් වෙන කොහරි ගිහිල්ලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ. يعني හිතන දේ හැමතිස්සෙම worst possible outcome එක. එහෙම නැත්නම් නරක පැත්ත තමයි හිතන්න පුරුදු වෙන්නේ. ඉතින් මේකත් අර negative thinking කියන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඍණාත්මක ලෙස ජීවිතේ දකින්න පුළුවන් මේ වගේ thinking pattern එකක් තියෙන කෙනෙක්ට. මේ වගේ චින්තන රටාවක් තියෙන කෙනෙක් මධ්‍යස්තව හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසාම තමයි මේ අපි විවිධ අන්තවලට ගිහිල්ලා අපේ මනස වැඩ කරන්නේ. ඉතින් ඒ තුලින් අපිට නැවතත් අර ඍණාත්මක ප්‍රතිඵල තමයි ජීවිතේට හම්බෙන්නේ. ඊළඟ එක තමයි should statements. should statements කියලා කියන්නේ කෙනෙක් විශ්වාස කරනවා තමන් හෝ අනිත් මිනිස්සු මෙන්න මේ විදිහට ජීවත් වෙන්න ඕන. මෙන්න මේ විදිහට කරන්න ඕන කියලා. උදාහරණයක් විදිහට I should be perfect කියලා එකක් ඔළුවේ හදාගෙන ඉන්නවා නම් කියන්නේ මං හැම අවස්ථාවකම පර්ෆෙක්ට් වෙන්න ඕන. ඇත්තටම අපිට කිසිම දෙයක් පර්ෆෙක්ට්ලි කරන්න බෑ. ඉතින් අපිට ඉවෙලට කරන්න පුළුවන් උපරිම කරනවා මිස අපිට කිසිම අවස්ථාවක පර්ෆෙක්ට් වෙන්න යන්න බෑ. හැබැයි කෙනෙක් හිතනවා I should always be perfect. ඒතකොට පර්ෆෙක්ට් වෙන්න ගිහිල්ලා එයා සමහර විට මානසිකව වැටෙනවා වෙන්න පුළුවන්. මොකද මෙන්න මේ should statements I should do this I should do that. එහෙම නැත්නම් එයා හිතනවා අනිත් මිනිස්සු මට මෙන්න මේ විදිහට සලකන්න ඕන. උදාහරණයක් විදිහට he should treat me kindly. මෙන්න මේ වගේ විවිධ should statements එයා යාගේ ජීවිතේට දාගෙන ඉතන මට මේ මිනිස්සයා හොඳින් සලකන්න ඕන. කරුණාවන්තව සලකන්න ඕන. දැන් අපි ඒව බලාපොරොත්තු වුණාට අපිට එලියෙන් සමහර විට අපි බලාපොරොත්තු වෙන දේවල් හම්බෙන්නේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට අපි නැවතත් අර negative thinking පැත්තට වැටෙනවා. ඉතින් මෙන්න මේ should statements දාගෙන ඉන්න කෙනොත් අපිට ජීවිතේ විනිශ්චය කරන්න බෑ. අපිට අපේ ජීවිතේ කිසිම දෙයක් නිශ්චිතව කියන්න බෑ. අපිට අපේ ජීවිතේ පවා නිශ්චිත නැහැ. අපේ ජීවිත වෙනස් වෙනවා. අපිට ලැබෙන අත්දැකීම් වෙනස් වෙනවා. එතකොට මේ වගේ should statements දාගන්න එක cognitive distortion එකක්. ඒ කියන්නේ සංජානන විකෘතිතාවයක් විදිහට අපිට දකින්න පුළුවන්. මොකද ඒකෙන් එයාට අයහපතක්මයි වෙන්නේ. මේ විදිහට හිතන්න පුරුදු වුණාම එයාගේ ජීවිතේටම අයහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ එක තමයි emotional reasoning කියලා කියන්නේ. තමන්ගේ සිතට එන emotions මත තීරණ ගන්නවා. ඒ කියන්නේ කෙනෙක් හිතනවා අපිට දැනෙන විදිහ තමයි හරිම විදිය. උදාහරණයක් විදිහට කෙනෙක් හිතන්න පුළුවන් මට බයක් දැනෙනවා ඒ නිසා මට මේ වැඩේ අසාර්ථක වෙනවා. අන්න ඒ විදිහට යා නිගමන වලට එනවා. කියන්නේ තමන්ගේ emotion එක බේස් කරගෙන යා විවිධ නිගමන වලට එන්න පුළුවන්. එහෙම නැත්නම් I feel useless therefore I am useless. කියන්නේ මට දැනෙන හැඟීම මත මම තීරණ ගන්නවා. මට මෙහෙම දැනෙන නිසා මෙන්න මේක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් සමහරවිට මිනිස්සු ගැන, අවස්ථා ගැන අපි මේ හැඟීම මත තීරණ වලට එළඹෙනවා. ඉතින් ඒකත් අපි cognitive distortion එකක් විදිහට දකිනවා. ඊළඟ එක තමයි labeling කියලා කියන්නේ. labeling කියලා කියන්නේ එක්ක අපි මිනිස්සුන්ව label කරනවා නැත්නම් අපි අපිට labels
දාගන්නවා. ඒ කියන්නේ මම කිසිම වැඩකට නැති පුද්ගලයෙක්, මම අවාසනාවන්ත පුද්ගලයෙක්, මට කිසිම දෙයක් හරියන්නේ නැහැ, I am an idiot. මෙන්න මේ වගේ තමන්ට ලේබල්ස් දාගන්න. අපි කියනවා self labeling කියලා. එතකොට එයා මොන වැඩේ කරන්න ගියත් එයා යාව දකින්නේ අර ලේබල් එකට අනුව. ඉතින් සමහරට එයා කරන කිසිම වැඩක් හරියන්නේ නැත්තේ අර එයා තුල තියෙන මේ ලේබල්ස් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මිනිස්සුන්ටත්. මිනිස්සු මෙන්න මේ පුද්ගලයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක් කියලා අපි ලේබල්ස් දාගන්නවා. සමහරට එයාත් එක්ක එක වැඩයි කරන්නේ ඒ වැඩේ අනුව අපි එයාට ලේබල්ස් අලවනවා. මෙයා මෙහෙමයි කියලා. නමුත් ඒකෙන් අපිට කියන්න බෑ මේ පුද්ගලයාගේ හැසිරීම, රටාව, එයාගේ චින්තනය ඒක හරියටම හරි කියලා. මොකද අපි එක්තරා දෙයකින් අපිට කෙනෙක්ව මනින්න බෑ. එක්තරා සිටුේෂන් එකකින් අපිට පුද්ගලෙක්ව මනින්න බෑ. නමුත් අපි ලේබල්ස් අලව ගන්නවා නම් මිනිස්සු ගැන, අවස්ථා ගැන ඒක වැරදි. මොකද හැමදේම වෙනස් වෙන ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපිට එහෙම ලේබල්ස් අලවන්න බෑ. ඒ වගේම තමයි අපි අපිට ලේබල්ස් දාගත්තට පස්සේ අපිට අර කිසිම වැඩක් කරන්න බෑ. මොකද අපි මේ ලේබල් එක මත තමයි අපි දේවල් තීරණය කරන්නේ. ඉතින් අපි ගැන වැරදි විදිහට දකිනවා නම් අපිට කිසිම දෙයක් හරියට කරන්න බෑ. ඉතින් මම අසාර්ථක පුද්ගලයෙක්, එහෙම නැත්නම් මම අවාසනාවන්ත පුද්ගලයෙක් කියලා දකිනකොට එයාට කිසිම වැඩක් හරියන්නේ නැහැ. මොකද එයා ඒ ලේබල් එක මත තමයි ආව තීරණය කරන්නේ. ඊළඟ එක තමයි jump into conclusions කියලා කියන්නේ. ඒ කියන්නේ අපි නිගමනවලට ඉක්මනින්ම එළඹෙනවා. ඒ කියන්නේ අපිට අපේ ජීවිතේ යම් අවස්ථාවලට මුහුණ දෙනකොට අපිට තීරණයක් ගන්න වුණාම අපි ඉක්මනින්ම නිගමනවලට එළඹෙනවා නම් ඒකත් අපි කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක් විදිහට දකිනවා. සමහර විට අපි මයින්ඩ් රීඩ් කරන්න පුළුවන් කියලා හිතනවා. අපි අනිත් මිනිස්සු මෙන්න මෙහෙමයි, මෙන්න මේ වගේ කෙනෙක්, මෙයා මෙහෙම කෙනෙක් කියලා අපි ඉක්මනින්ම තීරණවලට එළඹෙනවා. එහෙම නැත්නම් අපි අනාගතය ගැන ඉක්මනින්ම අනාගතේ මට මෙන්න මේක තමයි වෙන්නේ. මට අද බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ කියන්නේ මම ජීවිත කාලෙම සිංගල් වෙනවා. මට මිනිස්සෙක් අකමැති නම් ජීවිත කාලෙම මට ඒ මිනිස්සයා අකමැති. එහෙම නැත්නම් මට යාළුවෝ නැහැ, මට හෙටත් යාළුවෝ නැහැ, අනිද්දාත් යාළුවෝ නැහැ, මට කවදාවත් මිනිස්සු කැමති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මම අද අසාර්ථකයි, මගේ මුළු ජීවිතේම අසාර්ථකයි. මෙන්න මේ විදිහට අර විවිධ විදිහේ නිගමනවලට එළඹෙනවා. සමහරවිට කිසිම පදනමක් නැතුව නිගමනවලට එළඹෙනවා. දැන් අපි ඇත්තටම මේක දකිනවා ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය තුලත් සිදු වෙනවා. මේ කියන්නේ අපි යම් කිසි සිද්ධියක් පදනම් කරගෙන අපි ඒකට ගොඩාක් දේවල් ලියනවා, මිනිස්සු එක පැත්තක් ගන්නවා. මෙන්න මේ වගේ හැසිරීම අපි දකිනවා නේද? හැබැයි අපි ඇත්තටම අනිත් පැත්ත දන්නේ නැහැ. අනිත් පුද්ගලයාගේ කතාව දන්නේ නැහැ. නමුත් අපි එක් දෙයක් පදනම් කරගෙන ඉක්මනින්ම කන්ක්ලූෂන්ස් වලට එනවා. ඉතින් ඒක ඇත්තටම වැරදි. ඉතින් අපි අපේ හිතන ස්වභාවය තුළදී අපි එක ඇන්ගල් එකක් විතරක් බලලා තීරණවලට එනවා නම්, එක දෙයක් පදනම් කරගෙන මුළු ජීවිතේම අපි විනිශ්චය කරනවා නම් කෙනෙක්ගේ හරි තමන්ගේ හරි, ඒක වැරදි. ඉතින් ඒක අපි කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක් විදිහට දකිනවා. ඊළඟ එක තමයි පර්සනලයිසේෂන් කියලා කියන්නේ. පර්සනලයිසේෂන් කියලා කියන්නේ හැමදේම තමන්ට අදාළයි කියලා හිතනවා. කියන්නේ මොන දේ වුණා තමන්ට ඒක අදාළයි කියලා හිතනවා. දැන් උදාහරණයක් විදිහට ඔෆිස් එකට ගියාට පස්සේ කෙනෙක්ට good morning කිව්වහම එයා good morning කියන්නේ. ඉතින් මෙයා මේක පර්සනලි ගන්නවා. මෙයා මට අකමැති නිසා, මේ මිනිස්සයා මාත් එක්ක තරහයි, මාත් එක්ක පුදුම වෛරයක් තියෙන. ඒ නිසා තමයි මෙයා මට good morning කිව්වේ නැත්තේ කියලා. හැබැයි ඇත්තටම අපි ගත්තොත් සමහර විට ඒ පුද්ගලයාට ඒක ඇහිලා නැති වෙන්න පුළුවන්. එයා ඒක දැක්කේ නැති වෙන්න පුළුවන්. එයා වෙන කල්පනාවකින් වැඩට ආව වෙන්න පුළුවන්. සමහර විට එයා ලොකු ප්‍රශ්නයක ඉන්න ගමන් ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි අපි හිතනවා නම් මේ අපි හැමදේම පර්සනලයිස් කරගන්න ඕන. මට මේ මිනිස්සයා අකමැති, ඒකයි මෙහෙම සිද්ධ වෙන්නේ කියලා එතනත් අපි සංජානන විකෘතිතාවයක් දකිනවා. මොකද මේ වගේ හිතන කට්ටිය මොන දේ කරන්න ගියත් ඒගොල්ලෝ හැම වෙලේම හිතන්නේ එයාලට තමයි බාහිර ලෝකේ මිනිස්සු ફોකස් කරන්න කියලා. සමහර විට අර මිනිස්සයා මට කතා කරේ නැත්තේ මේක නිසා, අරයා මෙහෙම hina වුන්නේ නැත්තේ මේ නිසා. මෙන්න මේ විදිහට හැමතිස්සෙම එයා හැම වැඩක්ම මොන දේ කරන්න ගියත් ඒක පර්සනලයිස් කරගන්නවා. ඉතින් ඒකත් අපි කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක් විදිහට දකිනවා. ඊළඟ එක තමයි මෙන්ටල් ෆිල්ටරින් කියලා කියන්නේ. සමහර විට අපිට අපේ ජීවිතේ සතුටු වෙන්න කාරණා 1000ක් තියෙද්දි අපි එක පුංචි දෙයක්, එක නෙගටිව් දෙයක් අල්ලගෙන විඳවනවා නම් අපි ඒකට කියනවා මෙන්ටල් ෆිල්ටරින් කියලා. දැන් උදාහරණයක් විදියට ඔයා කරපු ප්‍රසන්ටේෂන් එකට කෙනෙක් ඔයාට කම්ප්ලිමන්ට්ස් දෙනවා ගොඩක්. ඉතින් කම්ප්ලිමන්ට්ස් 10ක් විතර තියෙද්දි අපි එක නෙගටිව් දෙයක්, එයා කියපු එක දෙයක් අල්ලගෙන ගොඩක් විඳවනවා. අපි ඒ එක නෙගටිව් දේ ඕනට වැඩිය අපේ ජීවිතේට ගන්නවා. ඉතින් මේ වගේ හිතන්න පුරුදු වෙච්ච අය හැම දෙයකම ඍණාත්මක දේ තමයි දකින්නේ. يعني සතුටු වෙන්න කාරණා 1000ක් තියෙද්දිත් ඒ හැම දෙයකම පුංචි හරි නෙගටිව් දෙයක් අරගෙන ඒ නෙගටිව් දේ ගැනම ඕනට වැඩිය හිතලා
දුක් විඳිනවා. ඉතින් මෙතෙන්දිත් මෙයාගේ මධ්‍යස්ථ ස්වභාවයක් හිතේ නෑ. ඉතින් ඒ නිසාම අර ඉම්බැලන්ස් ගතිය නිසා ගොඩක් වෙලාවට නෙගටිව් තින්කින් පැත්තට යන්න පුළුවන්. ඒ වගේම තමයි ඩිස්කවුන්ටින් ද පොසිටිව් කියලා කියන්නේ. සමහර වෙලාවට අපිට හොඳ දේවල් උනාට ඒ හැම දෙයකම මේ අඩුවට තමයි අපි ඒක ගන්න. ඒ කියන්නේ කොච්චර හොඳ දේවල් සිදු වුණත් පොසිටිව් දේවල් තිබ්බත් ඒ දේවල් ලොකුවට හිතන්නේ නැහැ පොසිටිව් දේවල්. අපි ඒවා අව탁සේරු කරනවා. එහෙම නැත්නම් මම ඒකට සුදුසු නෑ කියලා හිතනවා. දැන් අපි හිතමු කෙනෙක් වාට ඇවිල්ලා හොඳයි කියලා ප්‍රශංසා කරොත් එයා හිතනවා නෑ මේ මිනිස්සයා මට බොරුවට එක් කිව්වේ. මම ඇත්තට මේකට සුදුසු නෑ. ඒ වගේ ප්‍රශංසාවකට ලක් වෙන්න. අන්න ඒ වගේ හැම දෙයකම අර අපි ඒ පොසිටිව් දේ වැලියු එක ටිකක් අඩු කරලා දකිනවා. ඉතින් මේ වගේ හිතන අය කොච්චර පොසිටිව් දේවල් එයාලගේ ජීවිතේ තිබ්බත් එයා ඒකට සුදුසුයි කියලා හිතන්නේ නැහැ. ඒ හැම දෙයකම අව탁සේරු කරලා තමයි එයා ජීවිතේ දිහා බලන්නේ. මේකත් අපි කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක් විදිහට දකිනවා. අන්තිමට මම කතා කරන්න යන්නේ මැග්නිෆිකේෂන් සහ මිනිමයිසේෂන්ස් ගැන. මැග්නිෆිකේෂන්ස් කියලා කියන්නේ අර පුංචි දෙයක්, පුංචි නෙගටිව් දෙයක් වුණොත් ජීවිතේ ඒක ගොඩාක් ලොකු කරලා දකිනවා. කියන්නේ පොඩි දේ ගොඩාක් ලොකු කරලා දකිනවා. ඉතින් ඒ තුලින් එයා ගොඩක් වෙලාවට විඳවනවා. කියන්නේ සමහර විට ඒක අපිට වැඩකට නැති දෙයක් ජීවිතේ. හැබැයි මේ පුංචි දේ අල්ලගෙන ඒක ගොඩාක් ලොකු දෙයක් කරගෙන සමහර විට එයාගේ අනිත් වැඩත් මිස් කරගෙන මේක ගැනම හිතා ඉන්නවා. ඉතින් ඔන්න ඔකට අපි මැග්නිෆිකේෂන් කියනවා. ඒ වගේම තමයි මිනිමයිසේෂන්. සමහරලාට කොච්චර හොඳ දේවල් වුණත් ඒවා වැඩි ගණන් ගන්න. ඒවා මිනිමයිස් කරලා තමයි කතා කරන්නේ. ඒවා ගැන ඒවට වටිනාකමක් දෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් ඕනම කෙනෙක් ළඟ තියෙන්න පුළුවන් සහ ඕනම කෙනෙක්ට අවස්ථානුකූලව ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වගේ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් එහෙම නැත්නම් සංජානන විකෘතතා දිග කාලයක් අපි තුල තියෙනවා නම්, ඒ කියන්නේ ගොඩක් ලොකු කාලයක් මේ විදිහට හිතන්න පුරුදු වෙලා තියෙනවා නම් ඒක අපේ මානසිකත්වයට බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම අර මං කිව්වා වගේ අපි මධ්‍යස්ථ නැති නිසා අපේ ජීවිතේ අපි ඉම්බැලන්ස් වෙනවා. ඉතින් මේ ඉම්බැලන්ස් එකත් එක්ක අපිට මේ නෙගටිව් තින්කින් පැත්තකට අපේ හිත යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඍණාත්මකව හිතන ජීවිතේම ඍණාත්මක විදිහට දකින්න පුළුවන් මේ වගේ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් අපි තුල තියෙනවා නම්. ඉතින් මේ ඍණාත්මක විදිහට දැකීම නිසා මේකේ කෙලවර වෙන්නේ ගොඩක් වෙලාවට අපි නිතරම නෙගටිව් තින්කින් ස්වභාවයකින් නම් ඉන්නේ. ඒක විෂාදය, ඇන්සයිටි සහ මේ ක්ලමතය, ස්ට්‍රෙස් වගේ මානසික රෝග ඇතිවීමට ලොකු හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ කොග්නිටිව් ඩිස්ටෝෂන්ස් මොනවද කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. මේ සංජානන විකෘතතා ඔයා ළඟත් තියෙනවා නම් මේවා හඳුනාගෙන ඔයාටත් පුළුවන් මේවා නිවැරදි කරගන්න. ඒ වගේම ඔයාට හිතෙනවා නම් ඔයාගේ මේ තියෙන සංජානන විකෘතතා ඔයාට නැති කරගන්න ටිකක් අමාරුයි, අපහසුයි, ජීවිතේ යථාර්ථවාදීව දකින්න අමාරුයි කියලා ඔයාටත් පුළුවන් උපදේශන සේවයට යොමු වෙලා උපදේශන සහාය ලබා ගන්න.